හායි හායි ඉතින් කොහොමද මගේ යාළුවනේ ආයෙත් අපි වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට ඔන්න අද අපි යන්නේ මං ආසම තැනකට ඔයාලත් එතනට යන්න කැමති ඇති අද අපි යන්නේ ඉතින් ගෝල්ෆේස් අද මායි බබාගේ අප්පච්චි තමයි යන්නේ ඉතින් අපි තුන්දෙනා විතරයි අපි ඉතින් කලාතුරකින් කොළඹ එවෙන නිසා යාළුවනේ එහෙම ආවොත් නොයාම ඉන්න තැනක් තමයි මේ ගෝල්ෆේස් ඉතින් මේ පැති වල අයට නම් ලොකු ගාණක් නැති වුණාට ඉතින් මම නම් හරිම කැමති තැනක් තමයි යන්න. අවුවත් සැරට තිබ්බ නිසා යාළුවනේ අපි හවස 4ට විතර තමයි එන්න ප්ලෑන් කරගත්තේ. මං වගේම අපි පුතත් මෙතනට හරිම කැමතියි. මොකද ඉතින් සෙල්ලම් කරන්න දුවන්න හිට මෙහෙට යන්න. එතකොට රැල්ල පා ගන්න ඔය හැමදේම කරන්න පුළුවන් ඉතින් එයා හරිම කැමතියි මෙතනට. ඉතින් යාළුවනේ අපි මේ ඉරිදා දවසක තමා ගියේ. ඉතින් අද දහම් පාසලකින්ද කොහෙදොත් ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් මටත් ඉස්කෝලේ යන කාලේ මතක් වුණා අපි ට්‍රිප් ආවහම මෙහෙන එකන් එන්නේ. ඉතින් මම මෙතෙන්ට එන්න ගොඩක්ම ආසව හේතුවක් තමයි යාළුවනේ මෙන්න මේක. අපි ඉතින් ඔන්න ওই ටික තමා ගත්තේ. ওই ටික කාලත් අපිට මදි වුණා. ඊට පස්සේ අපි දෙවෙනි පාරටත් ආයෙ ගත්තා. ඉතින් ගොඩක් අය නම් මේ කෑම කන්න කැමති නෑ නේද? අපිරිසිතුයි අරකයි මේකයි කියලා. ඒ වුණාට මොකටද මන්දා මට නම් එපාම වෙන්නේ නැති කෑමක් තමයි යාළුවනේ මේ ගෝල්ෆේස් එකේ තියෙන ඉස්සුවඩෙයි රොටි අනම්මනම් කෑම ටික කොච්චර කෑවත් නම් මට ඇති වෙන්නේ නැහැ. දැන් මතක් වෙද්දිත් මට ආයෙත් ආස හිතෙනවා. ඉතින් අපි කාලා හැම ඔන්න සරුංගලයක් අරගෙන අප්පච්චි පුතයි දෙන්නා ඒකත් යවුවා. දැන් ඉතින් එන්නම හවස් වෙනවා. ඉතින් හරිම ලස්සනයි වටපිටාව. ගස්වැල් වලින් පිරලා නැති වුණත් මේ තියෙන වයිබ් එක වෙනස්ම එකක්. ඉතින් කොළඹ ගොඩක් බිල්ඩින් තිබ්බට එව්වා රෑ වෙනකොට මේ වගේ ලයිට් එහෙම දාදී හරිම ලස්සනයි යාළුවනේ. ගොඩක් වෙලාවට ඉතින් වැඩවලින් බිසි වෙච්ච මිනිස්සු තමයි මෙහෙ ඉන්නේ. ඉතින් එයාලා හවස් වෙනකොට එයාලගේ මනස නිදහස් කරගන්න ඉතින් රැල්ල පාගනවා ඇවිත්ලා. එතකොට ඉර බැහැගෙන අනේක දිහා බලන් ඉන්නවා. මේ හුලං විඳගෙන පොඩි කතාවක් දාගෙන ඉන්නවා. ඉතින් එහෙම අය ගොඩක් වෙලාවට මේ තැන්වලදී හම්බ වෙනවා. ඒ ගත කරන ඉතින් ඒකාකාර ජීවිතේ මිදෙන්න නම් හොඳම තැනක් තමයි ඉතින් ඒගොල්ලන්ට මේ තැන. ඉතින් අපි පුතාව රැල්ල පාගන්න පොඩ්ඩක් එක්කන් ගියා. වැස්ස වැඩිකමටද කොහොද යාළුවනේ පොඩ්ඩක් රැල්ල සැරයි. ඉතින් අපි ගොඩක් වෙලා රැල්ල පෑගුවේ නෑ. ඔන්න ඉතින් ඔහොම තමා එදා දවසත් අපි ඉවර වුණේ. Bye bye. Bye bye. Bye bye. Bye bye. අපි යනවා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් යාළුවනේ පරිස්සමෙන් ඉන්න.